කොහොමද යාළුවනේ? ඔන්න අදත් අපි අරගෙන ආවා රසම රස රෙසිපි එකක් ඕගලන්ට බලන්න. මං හිතන්නේ අපි අද හදන්න යන චොක්ලට් පුඩිම තමයි ලෝකේ තියෙන ලේසිම චොක්ලට් පුඩිම. හරිම රසයි වගේම හරිම ඉක්මනට හදාගන්න පුළුවන් රසම රස චොක්ලට් පුඩිමක් තමයි මේක. යන අමුද්‍රව්‍යත් හරිම ටිකයි. බලමුද එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මේ රසම රස ලේසිම චොක්ලට් පුඩිම හදන්නේ කියලා. එන්නකෝ. අපිට මේ චොක්ලට් පුඩිම හදන්න කිරි කෝප්ප දෙකක් අවශ්‍ය වෙනවා. චොක්ලට් පවුඩර් කෝප්ප කාලයි. මිල්ක් පවුඩර් නැත්නම් කිරි පිටි කෝප්ප භාගයයි. සීනි කෝප්ප භාගයයි. ජෙලටින් තේ හැඳි එකමාරක්. වැනිලා තේ හැඳි එකක්. මම නම් මෙතන වැනිලා පවුඩර් තමයි අරන් තියෙන්නේ. ඔයගලන්ට වැනිලා දියර උනත් ගන්න පුළුවන් තේ හැඳි එකක්. දැන් අපි භාජනයක් අරගෙන මේ සියලුම ද්‍රව්‍ය ටික මේකට මිශ්‍ර කරගමු වැනිලා ඇරෙන්න. මේ බලන්නකෝ දැන්. ඕගලන්ට පුළුවන් වික්ස් එකෙනුත් මේක මිශ්‍ර කරගන්න. දැන් අපි මේ භාජනයේ ලිපේ තියලා ටිකක් උතුරවා ගමු. දැන් මේ මිශ්‍රණය ගින්දර අඩු කරලා මද ගින්දරේ විනාඩි 2ක් විතර රත් කරගන්න. හොඳට උතුරවා ගත්තොත් හරි. විනාඩි 2ක් විතර මේ විදිහට හොඳට ඉතුරුවට පස්සේ අපි ඒකට වැනිලා තේ හැඳ දාගන්නවා. දාලා හොඳින් මිශ්‍ර කරගෙන තවත් විනාඩි 2ක් විතර උකු වෙනකන් හැඳි ගා ගන්නවා. ටිකක් උතුරවා ගන්න දෙන්න. මේ විදිහට හොඳට උතුරනකොට ලිප නිවලා හොඳින් හැඳි ගාලා ලිපෙන් අපි බා ගන්න. බාලා ටිකක් නිවෙන්නත් දෙන්න ඕනේ සෙට් වෙන භාජනයට දාන්න කලින්. හොඳින් ලිපේ තියලා ඉතිරුවට පස්සේ ලිප ඕෆ් කරලා බාගත්ත මිශ්‍රණය මම විනාඩි 3ක් විතර ලිපෙන් අයින් කරලා නිවෙන්න තිබ්බා. තාමත් ඒත් රස්නේ. දැන් අපි සෙට් වෙන්න හදන භාජනයට මේක චුට්ටක් පෙරා ගමු. දැන් මේ පෙරාගත්ත භාජනේ තාමත් දුම් දානවා. ඕගලන්ට පේනවා ඇතිනේ. හොඳට සීතල වෙන්න නිවුනට පස්සේ ශීතකරණයේ අපි පැය 2ක් 3ක් ශීතකරණයේ දාලා මේක හොඳට සෙට් කරගන්නවා. සෙට් වුණාට පස්සේ බලමුකෝ කොහොමද රසයි තියෙන ලස්සනයි කියලා. ඔන්න පැය 3කට විතර පස්සේ එළියට ගත්ත චොක්ලට් පුඩිම තමයි මේ තියෙන්නේ. මං කිව්වනේ ඔයගලන්ට මේක හරිම රසයි. ඒ වගේම හදන්නත් හරිම ලේසියිනේ. දැන් බලමු කොහොමද මේ පුඩිම තියෙන්නේ කියලා. රස බලමු නේද? කාලා බලමු. දැන් අපි රස බලමු. හරිම රසයි. ඕගොල්ලොත් ගෙදරදී try කරලා බලන්න. පුදුම රසක් තියෙන්නේ. ඕගොල්ලොත් ගෙදරදී try කරලා
අපිට ඕගලන්ගේ කමෙන්ට්ස් දාන්න. අපි අද කරපු වීඩියෝ එකට ඕගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. බයි.